පිංකි කියන්නේ කිව්ව. මේ අද අපේ ගෙදර යමුද? අද ඇයි ඒ? නෑ මේ මට ඉකෝන් පාඩම් වගේ මිස් වුණානේ. ඒ ටික කවර් කරගන්න. ඔයා ඉතින් ඉකෝන් වලට දක්ෂයිනේ. අද නම් බැරි වෙයි කෙවින්. මං ගෙදරටත් කියන්න ඕනේ. හරි මං ඇන්ඩිට කතා කරන්න. මම වෙන දවසකින්. ඇයි? එන්න අකමැතිද? නෑ එහෙම දෙයක් නෑ. මං ඔයාලා ගෙදර ඇවිත්ම නෑ. ඉතින් ඒකින්ද තමයි ළමයෝ එන්න කියන්නේ. මම වෙන දවසක අම්මිටත් කියලා එන්න. මොකද පින්කි? නිකන් මැලවිලා ගිහිල්ලා වගේ. මහන්සියම් මට අසරින් ගතියක් නැහැ නේ. අනේ පින්කි මේ උණ නම් හදා ගන්න එපා. එක්සෑම් එක තියෙනවා දන්නවනේ. ඒක තමයි අම්මි. මේ බෙහෙත් ටික ගන්න යන්නද? බෙහෙත් ඕනේ නෑ අම්මි. ඉන්නකෝ. මං එහෙනම් පස්පංගු පැකට් එකක් තම්බන් එන්න. අම්මි මේ අහන්නකෝ. ඒ පණුව. මට කෙවින් අද යාළුවෙක් ගෙදර එන්න කිව්වලු. අද? ඔව්. එයාට බැරි පාඩම් ටිකක් තියෙනවා මගෙන් අහගන්න ඕනි කියලා මට එන්න කිව්වා. ඉතින් අනේ. එයා ඉන්නේ තෝයි ක්ලාස් එකේ ඉන්නේ. එයා ඉගෙන ගන්න තෝවා කරන එකමනේ. ඒක තමයි අම්මි. දෙවා මොකද කිව්වේ? මං කිව්වා අපේ තාත්ති ගෙදර නෑ තාත්තිගෙන් අහලා එන්න ඕනි කියලා. අම්මේ යටි අන්ත මොලේ පෑදිලා. දැන් ඉතින් කියන්න තාත්ති කැමති නැහැ කියලා. අනිත් එක මේ පහුගිය දවස් ටිකේ වෙච්ච දේවල් ටික මදයි. හා? අපි මොකටද නිකන් ඔය කුණුවල ගෑවෙන්න හදන්නේ? ඒක ගැන මුළු ඉස්කෝලේම දන්නවා අම්මි. ඉස්කෝලේම නෙවෙයි මුළු ලංකාව දන්නවා. කෙවින් පව්වා මේ වුණාට එයාගේ තාත්තගේ වැඩ නිසා එයා අසරණ වෙලා ඉන්නේ. කෙවින් පව් කියලා කියන්න ඕනේ අපිට නෙවෙයි කෙවින්ගේ තාත්තට. රොජා අංකල්ට නම් කෙවින් ගැන කිසිම ගාණක් නැහැ. කෙවින් හරි අවුලෙන් ඉන්නේ ඒකට. ඒ හැම කිව්වද? ඔව් අම්මේ. කෙවින් ඔය ඔහොම දඩබ්බර වෙලා තියෙන්නේ මං හිතන්නේ කවුරුත් එයාගෙන බලන්නේ නැති නිසා. මේ ඔයා ඉතින් කතා බහ කරලා හිටියට කමක් නැහැ. කාත් එක්ක වුණත් ගානට. තේරෙනවද? මොනවා ඉතින් අර සයාගිට වඩා නම් කෙවින් 1000න් සම්පතයි. මතවල කොල්ලෝ වගේ නෙවෙයිනේ. අම්මිතර මැක්කගේ කතාව වගේ. කොහෙන් ගියත් ඉවර වෙන්නේ සයාගිගේ. බල්ලෝ ගැන මතක් කරනකොට බලු මැක්කෝ ගැන කතා කරන්න තින්න බෑනේ.